පෙර කලෙක එක්තරා නිසල විලක ඉබ්බෙක් මිත්‍රශීලී හංසයන් දෙදෙනෙකු සමග ඉතා සතුටින් ජීවත් විය. කාලයත් සමග එම විල ක්‍රමයෙන් සිඳී ගිය අතර මේ පිළිබඳව සතුන් දැඩි ලෙස කනස්සල්ලට පත්විය. වෙනත් විලකට යාමට තීරණය කළ හංසයන් ඉබ්බාවද තමන් සමග රැගෙන යාම සඳහා දක්ෂ සැලසුමක් සකස් කළහා. හංසයන් ගම්මාන සහ කිත්බිම්වලට ඉහලින් අහසේ පියාසර කරන විට ඉබ්බා සිය කටින් ලී දණ්ඩක් තදින් අල්ලාගෙන සිටියේය. පහළ සිටි මිනිසුන් අහසේ පෙනෙන මෙම අමුතු දසුන දෙස මවිතයෙන් බලා සිටිමින් ඇඟිල්ල දිගු කර කෑ ගසන්නට වූව. මිනිසුන්ගේ කතාවලට පිළිතුරු දීමට ගිය ඉබ්බාට තමන්ව පාලනය කරගත නොහැකිව කට ඇරීම නිසා අහසින් බිමට වැටුණි. තමන්ව පාලනය කර ගැනීම සහ නිහඬතාවය අභිමානයට වඩා බලවත් බව මෙම කතාව අපට කියා දෙයි. යාළුවනේ, මේලගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ නිලු ඇනිමේෂන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න, share කරන්න. මම හෙටත් මේ වගේ වීඩියෝ එකකින් ඔබව හමු වෙන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.